දුප්පත් සපතේරුවා. එකමත් එක කාලෙක දුප්පත් සපතේරුවෙක් ඔහුගේ බිරිඳ සමග ජීවත් වුණා. ඔහු සහ ඔහුගේ බිරිඳ ජීවත් වුණේ සපත්තු මසා ඒවා නගරයේ ඇති පොළට රැගෙන ගොස් විකුණා ලැබෙන පුංචි මුදලින්ය. ඉතින් මේ සපතේරුවා සහ ඔහුගේ බිරිඳ දිවාරා වෙහෙසලා සපත්තු මසන්න විය. එහෙත් දැන් එන්නම නගරයේ වෙළඳ සැල්වල විවිධ විලාසිතා ඇති සපත්තු විකිණීමට තිබෙන අතර මේ සපත්තු මසන්නා ගාව තිබුණේ පරණ සපත්තු හම්බය. ඒවායෙන් හදන සපත්තු අලුත් පෙනුමක් නම් තිබුණේ නැහැ. ඉතින් ඔහුට අලුතින් හම් ගන්න සල්ලි තිබුණේ නැහැ. පරණ ගත්ත හම් වලින් සපත්තු සියල්ල සාදා ඉවර වුණාට පසු තමයි අලුත් හම් ගන්න සල්ලි සොයා ගන්න හැකිවන්නේ. මිනිස්සුන් අලුත් විලාසිතා ඇති සපත්තු තමයි මිලදී ගත්තේ. මේ සන්තාසිය නිසා මේ සපත්තු මසන්නාගේ සපත්තු විකිනෙන එක අඩුවන්නට විය. දැන් සපතේරුවාට සහ ඔහුගේ බිරිඳක ආහාර පානද හිගවන්නට විය. මේ ඇහුණද? ගෙදර දාන්න ඉවර වෙලා අදට විතරයි තියෙන්නේ. හෙට නම් මොනා හරි කරලා අපිට දාන්න ටිකක් හොයාගන්න වෙනවා. සපත්තු මසන්නාගේ බිරිඳ පැවසිය. ඉතින් මේ සපතේරුවා පසුවදා උදෑසනම මසා තිබූ සියලුම සපත්තු ටික රැගෙන නගරේ පුරා වෙළදාමේ යන්න විය. එහෙත් ඔහු දවස පුරා නගරේ අවිද්දත් විකිණීමට හැකි වූයේ එක් සපත්තු යුගලයක් පමණි. සපත්තු විකිණුන නැති නිසා සපත්තු මසන්නා බොහෝම දුකින් ආපසු නිවසට පැමිණෙන්න විය. හාමිනේ, අදත් සපත්තු විකුණුනේ නෑ. එක සපත්තු යුගලයි විකුණ ගන්න හැකි වුණේ. මොනවා හරි කරලා අලුත් හම් ටිකක් ගන්න වෙනවා. නැත්තම් අපිට බඩගින්නේ ගම ඉන්න වෙන්නේ. ඔහු එසේ පවසා එලිමහනේ බංකුවක වාඩි වී කල්පනා කරන්නට විය. ටිකෙන් ටික රෑබෝ විය. සපතේරුවා හා බිරිඳ ඔවුන්ට ඇති ප්‍රශ්නය ගැන කල්පනා කරමින් සිටියේදී ඔවුන්ට නොදැනුවත්වම නින්දට ගියාය. ඉතින් එදා උදෑසනම අවදි වූ පසු සිදුවෙලා තිබුණේ ඉතාමත් අදහගත නොහැකි සිදුවීමක්ය. අර පරණ හම් වලින් සාදා තිබූ සපත්තු ඉතාමත් දීප්තිමත් අලුත් සපත්තු බවට පත්වෙලා විතරක් නොවේ, ඔවුන් කවදාවත් නොදකපු විදියේ විවිධාකාර සපත්තු වන්නට විය. සපතේරුවා පුදුම වී හාමිනේ බලන්ඩකෝ එවිත් වෙලා තියෙන දේ. දෙවියනේ, මෙච්චර අලුත් ලස්සන සපත්තු කොහෙන්ද ඔහෙට මේවා? මාත් දන්නේ නෑ හාමිනේ. කොහොම මෙතනට මේවා ආවද කිල්ලා. කෙසේ වෙතත් පරණ හම් වලින් සෑදු සපත්තු වෙනුවට දැන් අලුත් සපත්තු තිබෙන එකේ සපතේරුවා හණිකට බයිසිකලේ බැදගෙන නගරයට ගියාය. ඔහුගේ මේ අලංකාර ලස්සන සපත්තු ටික සේරම විකුණුනි. ඔහු ගොඩක් සතුටුයි ගෙදර ආවාය. කෙසේ වෙතත් මේ දේ කොහොම වුණාද කියන එක ගැන සොයා ගැනීමට මේ සපතේරුවට සහ ඔහුගේ බිරිඳට අවශ්‍ය වෙලායි තිබුණේ. ඉතින් ඔවුන් සපත්තු මසන තැන පරණ සපත්තුයි සපත්තු මහන්න අවශ්‍ය කරන සියලුම දේ තබා රෑ නිදි නැතිව හොරෙන් බලන් සිටියා. රෑ 12 පහු වෙනවත් එක්ට පුංචි කුරුමිට්ටන් දෙදෙනෙක් සපත්තු මසන තැනට පැමිණුණිය. මේ කුරුමිට්ටන් දෙදෙනා සිනාසෙමින් විනෝද වෙමින් අර සපත්තු සම්පූර්ණයෙන්ම දීප්තිමත් ලස්සන අලුත් සපත්තු බවට පත් කරේය. සපතේරුවාට සහ ඔහුගේ බිරිඳට සියල්ල වැටහුණි. පසුදත් මේ සපත්තු මසන්නා අර ලස්සන සපත්තු ටිකත් රැගෙන නගරයට ගියාය. සපත්තු ටික බොහෝම ඉක්මනින් විකිණී ගියේය. සපතේරුවා සතුටින් ගෙදරට අවශ්‍ය සියලුම බඩු සහ සපත්තු මසන්න අවශ්‍ය සියලුම දේවල් රැගෙන නිවස බලා පැමිණුණිය. ඉතින් දැන් මේ සපතේරුවා සහ ඔහුගේ බිරිඳ අර පුංචි කුරුමිට්ටන් දෙදෙනාට ප්‍රතිඋපකාර කරන්න සිතා ලස්සන කබා දෙකක් මසා සපත්තු මසන තැනින් තබා ඔවුන් එනකල් බලන් ඉදියාය. කුරුමිට්ටන් පැමිණ අර කබා දෙක ඔවුන් දෙදෙනාට තබා ඇති බව දැනගෙන කුරුමිට්ටන් එම කබා දෙක ඇදගෙන සතුටින් නටන්නට වියාය. ඉන්පසු කුරුමිට්ටන් මායා ඉදිකට්ටක් වැඩමේසෙයින් තබා පිටවදියාය. එදායින් පසු කවදාවත් කුරුමිට්ටන් පැමිණුණේ නම් නැහැ. එහෙත් ඔවුන්ගේ මායා ඉදිකට්ටෙන් මසන සෑම සපත්තුවක්ම ලස්සන දීප්තිමත් සපත්තු බවට පත් වුණා. ඉන්පසු සපතේරුවා සහ ඔහුගේ බිරිඳ ලස්සන සපත්තු විකුණා සතුටින් ජීවත් වූවාය. ඉක්මනින්ම පෝසත් බවට ඔවුන් පත් වුණාය.